හොලිවුඩේ සුපිරි තරුව විජේගේ අලුත්ම මූවී එක ඔයා බැලුවද? ඔයාලා දන්නවද මේ මූවී එක ලංකාවේ රූගත කිරීම සිදු කරා කියලා? විජේගේ අලුත්ම මූවී එක ගෝඩ් බලද්දි ඔයාලට හිතෙන්නේ නැති සමහර සීන්ස් වල ඇතුළත් වෙලා තියෙන ලොකේෂන් දැක්කට පස්සේ පුරුදු ගතියක්. ඇත්තටම ඒකට හේතුව තමයි මේ සමහර සීන්ස් ෂූට් කරේ අපේ ලංකාවේ. කාර්තික් නඩරාජා ඇතුළු අයන්ගරන් මීඩියා සොලියුෂන් ප්‍රොඩක්ෂන් එක තමයි මේ වගේ වටිනා අවස්ථා ගණනාවක් තිස්සේ අපේ රටට අරගෙන ඇවිත් කටයුතු කරන්නේ. වෙන්කට් ප්‍රභූ වගේ දක්ෂ අධ්‍යක්ෂකවරේ ඒ වගේම තමයි තලපති විජේ වගේ දැවැන්ත නළුවෙකුගේ සිනමාපටයක් අයන්ගරන් මීඩියා සොලියුෂන් ප්‍රොඩක්ෂන් එහි නිෂ්පාදකවරයා වන කාර්තික් නඩරාජගේ ප්‍රධානත්වයෙන් සහ මෙහෙයවීම යටතේ මෙම චිත්‍රපටයේ අපේ රටේ රූගත කිරීම සඳහා ඉතාමත් දක්ෂ කාර්ය මණ්ඩලයක් යොදවමින් ඉන්දිය කාර්ය මණ්ඩලය වෙත සියලුම පහසුකම් සපයා දෙමින් මෙම චිත්‍රපටයේ අපේ රටේ තුල සිදු කරන්නට තිබූ සියලුම කාර්යයන් සාර්ථකව නිම කර ඇති ආකාරය චිත්‍රපටයේ නරඹද්දී ඔබට පෙනෙන්නට තිබෙනවා. ටැමරින් හිල්ගෝල්, බෝගම්බර සිරගෙදර, ටැඹිලි හවුස් ගාල්ල, මැරීන් ඩ්‍රයිව්, කොළඹ වරාය, රත්මලාන ගුවන්තොටුපොළ වගේ ස්ථානයන් කිහිපයක්ම මේ චිත්‍රපටයේ රූගත කිරීම සිදු කරන්න පාවිච්චි කරලා තියෙනවා. ඇත්තටම ඉන්දිය දැවැන්ත චිත්‍රපටි ගණනාවකම ලයින් ප්‍රොඩක්ෂන් එක විදියට අයන්ගරන් මීඩියා සොලියුෂන් කටයුතු කරලා තියෙනවා. විජේගේ ගෝඩ් ෆිල්ම් එක වගේම මුරලිගේ 800 චිත්‍රපටය, මනෝර තංගල් ඇන්තොලොජි එකේ මලයාලම් සුපිරිතරුව මාමුට්ටි රංගනයෙන් දායක වෙච්ච කටුගන්නා චිත්‍රපටය, වෙන්කටේෂ් දගුපටිගේ සයින්දව් චිත්‍රපටය, ප්‍රභූ දේවාගේ මුසාසි මෙන්ම ඉස්සරහට පැමිණෙන්න තියෙන විජේ දේවරකොණ්ඩාගේ අලුත්ම චිත්‍රපටයේ යන චිත්‍රපට සියල්ලේම රූපගත කිරීම සඳහා මෙවැනි අවස්ථා අපේ රටට ළඟා කරගන්නවා වගේම ඒවාට හොඳින් අප කටයුතු කරලා මේව සාර්ථක කරගන්න මොවුන් සමත් වෙලා තියෙනවා. චිත්‍රපට ඇරුණාම දැවැන්ත ඉන්දිය ගායක ගායිකාවන් පිරිවරාගෙන දැවැන්ත සංගීත ප්‍රසංගයන්ද සංවිධානය කිරීමටද ඔවුන් කටයුතු කරලා තියෙන අවස්ථාවන් ගන්න බොහොමයක්. ඉදිරියේදීත් අයන්ගරන් මීඩියා සොලියුෂන් හරහා දැවැන්ත වගේම සුපිරි ඉන්දිය නළු නිලියන්ගේ චිත්‍රපට අපේ රටේදී රූපගත කිරීම සිදු කරන්න අයන්ගරන් මීඩියා සොලියුෂන් ප්‍රොඩක්ෂන් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් අපි ඔවුන්ට මේ සියලුම කාර්යයන් සාර්ථක කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.